බතික් වල මූලිකව පටන් ගන්න අයට ඒ කියන්නේ ක්ලාස් එකකට ගිහින් හරි පුහුණුවක් ලබාගෙන හරි කොහෙන් හරි දැනුම හරි ලබාගෙන පටන් ගන්න අයට මුලින්ම කියන්න තියෙන්නේ බතික් කියන දේ කලාවක් විදිහට හිතන්න. අපි කරන්න යන්නේ බිස්නස් එකක් සහ ආර්ථිකය අපේ වර්ධනය කරගන්න අපි අපේ ජීවිතේ යම් කිසි තැනක් ගොඩනගා ගන්න හදන්න බතික් තෝරගත්තා නම් බතික් පළවෙනියට කලාවක් විදිහට හිතලා පටන් ගන්න. බතික් වල විෂය කියන දේ බතික් වල විෂය. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් ඉගෙන ගන්නවා නම් ඒකේ විෂය ගැන කල්පනාකාරී වෙන්න ඕනේ, අවබෝධයක් තියෙන්න ඕනේ. බතික් වල විෂය මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක හැම වෙලාවෙම ඩිපෙන්ඩ් වෙන්නේ අපි කරන දේ ඒ කියන්නේ අපි ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක. බතික් හිතන්න දැන් අපි අවුරුදු ගානකට කලින් ගත්තොත් මේක දැන් ලංකාවට ආපු කාලේ ගත්තොත් බතික් වල තිබ්බ දැනුමට වඩා දැන් දැනුම ටිකක් වැඩි. ඒතකොට බතික් වල එන දේවලුත් වැඩි වෙලා තියෙනවා. ඕනම ශේෂ්ත්‍රයක එහෙමනේ. එතකොට මේ බතික් වල මුලින් තිබ්බ දේවල් වලට වඩා සමහර වෙලාවට තාක්ෂණික අතින් නැත්තම් තමන් අත්හදා බැලීම් අතින් දේවල් වෙනස් වෙලා තියෙනවා පොඩි දේවල්. හැම වෙලාවෙම ඔළුව තියාගන්න බතික් කියන දේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? බතික් වල සාමාන්‍යයෙන් කරන විදි තියෙනවා එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා එකිනෙකට වෙනස් වෙනවා. එහෙම නැත්තම් අපි ඩයි දාන සිස්ටම් වෙනස් වෙන්න පුළුවන්, දාන කිමිකල් වෙනස් වෙන්න පුළුවන් සමහර ඩයි වල ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මතක තියාගන්න හැම වෙලාවෙම බතික් කියන්නේ එක්කෙනෙක් එකම විදිහට කරන්න ඕන කියන දෙයක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් එක්ක දේවල් එකතු කරගෙන කරගන්න පුළුවන් දෙයක් තමයි බතික් කියන්නේ මූලිකම දේ. හරිද? එතකොට ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන හරි දැනුමෙන් හරි පරම්පරාවෙන් හරි බතික් කරන කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් හරි ඒ හැමෝම එක්ස්පීරියන්ස් එක්ක එක දේවල් එකතු කරගන්නවා මේකට. උපකරණ හදාගන්න පුළුවන්, ඩයි දාන සිස්ටම් එක වෙනස් කරගන්න පුළුවන්, වැක්ස් කරන සිස්ටම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැමදේම වැරදි වෙන්නේ නැහැ. හැමදේම හරි වෙන්නෙත් නැහැ. මූලිකම දේ බතික් වල හැම වෙලාවෙම දැන් අපි දකිනවා බතික් ක්ලාස් අද වෙද්දි ගොඩක් තියෙනවා. බතික් ක්ලාස් කරන තැන් ගොඩක් තියෙනවා, බතික් ආයතන ගොඩක් තියෙනවා. ඒතකොට බතික් ගොඩක් අඳිනවා. ඒ හැමදේම වෙන අතරේ එක එක්කෙනා දැනුම දෙන විදිහ වෙනස් වෙනවා. සමහරු පරම්පරාවෙන් බතික් කරන මිනිස්සු ඉන්නවා. සමහරු අවුරුදු ගාණක් ඉගෙනගෙන බතික් කරන මිනිස්සු ඉන්නවා. සමහරු සාමාන්‍ය දවසක් ඉගෙනගෙන එතනින් එහාට එක්ස්පීරියන්ස් එකෙන්